යෝ ගයිස් ඉතින් ඔන්න ඔයගොල්ලෝ දකින්න නැති අද වීඩියෝ එකේ මුලදීම අපි අද කරන්න යන වීඩියෝ එක මොකක්ද කියලා ඉතින් අද අච්චාරු චැලෙන්ජ් එකක් තමයි කරන්න හදන්නේ. ඉතින් අපි ඒකට හරියන අපේ ගමේ සුප්‍රීම ප්ලේස් එකක් හොයාගෙන තමයි අපි යන්නේ. අපි සෙට් එක යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අතේ බඩු ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ ගම ගත්තොත් අපේ ගමේ ඒක ටෙලි නාට්‍ය වලට චිත්‍රපටි වලට ගොඩාක්ම දායක වෙච්ච ගම්මානයක් තමයි සුන්දර ගම්මානයක් තමයි අපි ඉන්නේ. Oh my god! මොනවද කියලා කිව්වොත් ආස් ගෞදුර එතකොට සෑමීගේ කතාව මහරජ උරුමේ කාරකලය ඕගානාපකුණ අන්න ඒ වගේ ගොඩක් කතාවලට අපේ ගම දායක වෙලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ සුපිරි ප්ලේස් එකක් හම්බුණා. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් අපි මෙතන ඉඳලා තමයි මේ පැත්තෙන් ගඟ තියෙනවා. මේ පැත්තේ එහා පැත්තෙන් වෙල තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සුපිරි ප්ලේස් එකකින් ඉඳන් තමයි මේ තියෙන්නේ. අපි දැන් මේ ආවේ බන්ට් එකක් දිගේ. ගඟයි වෙලයි බෙදලා තියෙන බන්ට් එකක් දිගේ තමයි අපි ආවේ. ඉතින් අපි බලමු අපි මෙතන ඉඳලා අපේ ගේම් එකට අවශ්‍ය කරන ඔක්කොම බරු ටික හදාගෙන ඉවිල්ලා අපි එනම් හම්බ වෙමු. අපි එතකන් යන් ඉන්ට්‍රෝ එකට. තුනයි. හරි ගයිස් ඉතින් ඔන්න අද ගේම් එකට සියලුම දේවල් රෙඩි කරගෙන දින්න අපි ප්ලේස් එකක් හොයාගත්තා. ඒ වගේම තමයි වෙරළු ටිකත් හදාගෙන තියෙනවා. මෙතන වෙරළු කිලෝ 1මාරක් තියෙනවා. ඉතින් ඔය වෙරළු 1 කිලෝ 1මාර තමයි කනවද? විපාරි හොඳේ. හරි හරි නියමයි ඔන්න රාත් කිව්වා. ඉතින් මේක සුපිරියටම සැරට ඔක්කොම කරලා හදාගෙන තින්නේ. අපි මේ ටික සමසේ අපි 4 දෙනාට ප්ලේට් 4කට බෙදා ගන්නවා. බෙදාගෙන විල්ලා මේක ඉක්මනින්ම කාලි ඉවර කරන්න කෙනා තමයි මේක ජයග්‍රහණය කරන්නේ. ඉතින් මේකට දාන්න පුළුවන් හොඳම සැරට තමයි හදලා තින්නේ. ඔයගලන්ට පේනවා ඇති පාටත් එක්ක. ඒක කිව්වා වගේම නියමයටම සැර තියෙනවා. එහෙනම් ගයිස් අපි නම් මේ ටික ඉක්මනට දාගෙන විල්ලා අපි ගේම් එක ස්ටාර්ට් කරමු. හරි ගයිස් ඉතින් අපි ඔක්කොම රෙඩි කරගෙන තින්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ප්ලේට් වල පුරවලා තිනවා මේ වෙරළු. එහෙනම් අපි බලමු මේ කවුද ඉක්මනට චැලෙන්ජ් එක ජය ගන්න කියලා. එහෙනම් 1 2 3 ගේම් එක ස්ටාර්ට්. මරු nice වෙල්ලුවට දාලා බලන්න පැලවෙන්න. කළු ගඟ පිටිපස්සේ ඉස්සරහින් නම් වෙල්ලු ගඟ බසාවක් තියෙනවා. නටයක් ගඟට ඕගලන්ට මේ පිටිපැත්තෙන් පේන්නේ කළු ගඟ. කළු ගඟ ආශ්‍රය කරගෙන ගොඩාක් ටෙලි නාට්‍ය ඊට පස්සේ YouTube channel තියෙනවා. මේක මේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිනවා එක එක ටෙලි නාට්‍ය වලට. ඒ වගේ දේවල් වලට ගොඩක් ප්‍රසිද්ධ ගම. දැන් කේදන්න කට්ටිය අපි නම් දන්නේ නැහැ ප්‍රසිද්ධද නැද්ද කියලා. ඒක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ගම් වලට ආවට පස්සේ ගම් වල ඉන්න මිනිස්සුන්ගෙන් අහලා බලත හැකි. මොකද අර ඉස්සලා කිව්වා වගේ ආස් ගෞදුර සැමීගේ කතාව ඒවා බලලා තිනවා නම් ඔයගලන්ට මේ ප්ලේස් අඳුර ගන්න පුළුවන්. ගොඩක් වෙලාට තව ඉස්සරහට අපි ගිහිල්ලා පෙන්නන්නම් ඉස්සරහට. ඒ වගේ තැන්වල තමයි ඒ කතාව අරගත්තේ. තරගෙන ගන්න ඕනේ. ඔව් මේ ඉක්මනට කන්න ඕනේ. බල ගන්න බෑ. බොවෙනත් මිරයි. කලයිනො කිව්ලා ඉදන්න හොදේ. තව දෙයක් මේ ගම් පෞගේ දවස්වල හොඳටම කිඹුල් තර්ජනය තිබිච්ච ගමකුත් තමයි මේක. ඒ පැත්තෙනුත් මේ ගම ප්‍රසිද්ධයි කියලා කියත හැකියි. මොකද කළු ගඟේ මේම නෙමේ සෑහෙන ඔහොම මෙහෙම පේන්න කිඹුල්ලු හිටියා. ඒ තරම් ලොකු කිඹුල්ලු වල පෞගේ දවස්වල ප්‍රවෘත්ති වලත් ගියා. ඇයි කිඹුල ගැල්ලුවේ? කිඹුලෙක් ඇල්ලුවා අපි මේ ළඟදී. ඒ වගේ හැම දෙයකම ප්‍රසිද්ධ ගමක් මේ. වැයිල්ල බලන්න. ඔයලා බලලා මේවල රස විඳලා යන්න. නිකන් මූ ඇල්ලුවා වගේ කිඹුලා. මන්න නෙමෙයි ඇල්ලුවේ. අල්ලමින සිටියා. මම හිටියෙත් නැද්ද කොහෙද එදා? Facebook එකේ බව ගිහින් තිබ්බ එක. ඔරිනල් ප්‍රසිද්ධ බා. ඔරිනල් ප්‍රසිද්ධ බා. අම්මා දෙනවා. කිඹුලා ඇල්ලුවට තව කිඹුල්ලෝ ඉන්න උපකාරයයි දන්නේ ඇවිල්ලා. මතරයි. ලේසි නෑ කරන්න ගත්තට දැන් නම් සැර හොඳටම දැනෙනවා. අන්න
බල බඩේ එක්කම දෙක උතුර ගන්න එපා. නෑනේ. ඔයන වගේ වතුර වැඩි සීන් නැති. තව ඉස්සරහට තවත් සුපිරි ප්ලේස් එකක ඉඳලා ඊළඟ අපි වීඩියෝ කරගෙන එනවා. තවත් මේ ගමේම තියෙන සුන්දර ස්ථානයක් ඉඳලා අපි රයිස් එකක් ගන්න හදන්න. ඊළඟ පාර රයිස් එකක් ගහමු. නෑ දැන් තව ඉස්සරහට කරන්න ඉතින් මේ තව චැලෙන්ජ් එක. ඉතින් ඒකට අපේ ගමේ තියෙන තවත් සුන්දර තැනකට යන්න හදන්නේ. ඒක තමයි එතන සුපිරිම ලස්සන ප්ලේස් එක. උඹලට උඩ නගින්න නම් බෑ. බය වෙන්න එපා. උඹ තනකම ලයිව. හරිද? ඉන්න කෙනාට තෑගි මුකුත් නැද්ද මේ පාර? දෙනවා. ගෙදර ගිහලා දෙනවා තෑගි. දැන් නෑ ගෙදර ගිහලා දෙනවා තෑගි. තව දැන් guys අපි මේක මේ ඔයගොල්ලෝ බලනවා ඇති සාමාන්‍ය ෆුඩ් චැලෙන්ජ් කරන්නේ එක්ක ගෙයක් ළඟ එක කාමරයක ඒක නැත්තම් මොනවා ඩෙස් පුටු තියාගෙන ටේබල් තියාගෙන එහෙම කරන්නේ. ඉතින් අපි හිතුවා එහෙම වෙනස් විදිහට කරන්න ඕනේ නේද? අපි මේ ස්වභාවික විදිහට හිටගෙන පුල් ආතල් එකේ මේ හුලංග වැඩි වැඩි ආතල් එකේ කරන්න හිතුවා. ඒ හින්දා තමයි අපි එලිමානට ආවේ. අම්බෝ අතේ හැමදාම අපේ ලක්ෂණ අයියාගේ තමයි මේ අදහස. එලිමානි කරමු කියලා. ඔය වෙනස් විදිහක් කරන්න ඕනේ. කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා කියන්නේ ඉතින් වෙනස්ම දේවල් තමයි අනුන්ගේ කොපියක් කරනට වඩා තමන්ම දෙයක් හිතාගෙන එක එක අත්දැක බැලීම් කරලා විල්ල ඒ වලින් කන්ටෙන්ට් එක ක්‍රියේට් කරගන්නවා කියන්නේ ඒක තමයි හොඳම දේ කියලා මම හිතන්නේ. ඉතින් කියන්න බැරුණා අපිව subscribe කරලා තියාගන්න. යාට තියෙන bell icon එක click කරලා තියාගන්න. මොකද අපි මේ වගේ අලුත් වීඩියෝ දාපු ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ තරන්නේ ඔයගලන්ගේ sub count එක subscribe එක අපිට ගොඩාක්ම වැදගත්. ඒක ඇත්තටම අපිව දිරුමත් කරන දෙයක් තමයි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ subscribe කරලා හැමෝටම බලන්න share කරන්න. ඔයගලන්ගේ දායකත්වය අපිට ගොඩාක්ම වටිනවා. මේ මුඩි අරපන්. අරගෙන තමයි. හරිනේ. දිවාපාගෙන දත් කඩාගෙන කන්නේ. වට්ටයට හයියයි බා. ඒතුව රෙඩි කිලෝ එකමාරක් කියන අම්මලා දෙවි. කිලෝ එකමාරක් ලේසි නෑ. අතුරු බිම සැර වැඩිද මන්ද? අම්බෝ. ඒක කරනකොට වැඩි. ඉතින් ඔයගලන්ට විවෘත අභියෝගයක් කරන්න පුළුවන් නම් මේ වගේ වෙරළු කිලෝ එකමාරක් නැවි ගත්තේ. මීට වැඩි කිලෝ එකක් හරි වැඩියෙන් අරගෙන දෙකක් වෙන්න හරි අරගෙන පුළුවන් නම් මේක try කරලා වෙලා පෙන්නන්න. ඉතින් මෙතන තියෙනවා කිලෝ එකමාරක්. කිලෝ එකමාරක් ඔයගලන්ට පේනවා ඉතින් ප්ලේට් 4කට බෙදුවා. බලමු try කරලා බලන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් වේද කියලා challenge එක බාර ගන්න. aku muka kali kan hati dada kayak muka kali kan udah kena kali nabek අතලෙන් කඳුළු පැල්ලා දීන්නේ. අම්මා මහයෙන් ආව බා අපිට වෙන්නේ මේ වගේ පොඩි කලින් රාමෙන් එකක් කෑවා. එදා ලුණු මිරිස් දාගෙන කෑවා. ඒකේ වීඩියෝ එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියන්න. එදා රාමෙන් කෑවා ලුණු මිරිස් දාගෙන. කන්න තියා හිතන්නවත් බැරුණා. ඒ තරම් පට්ටම සැර ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා. මාර විඳවිල්ලක් විඳෙව්වා. වීඩියෝ එක අවසන් වුණාට පස්සේ ටික ඔයගොල්ලෝ දැක්කේ නැතුණාට මාර විඳවිල්ලක් විඳුවා. මයි මුතුමාලු එක්ක හොලා. අම්බෝ. අය මාත් බේග දායෝ.
අම්බෝ අම්මරේ මූකන්නේ තර කියලා නෙවෙයි. ඔව් ඉමි ගන්න. හොඳ හ්ම්. බලහන්කෝ කෑග දීපන් හොඳේ. දෙදයි. මොකක්ද සද්දී? කවුද අඩු මොකවද බං? විශාල නුක ගහක් තින්නේ අපි ඉන්න තැන. උඹ අගිට කම්බල දින්න ගන්න නමුත් පුළුවන් මොනේද කයි ඔව්. සරයි රහයි ඔක්කොම දෙනවා දැන්න අම්මේ අර කැතරේ කරේ අඩිය තිබ්බේ ඔක්කොම දුන්නේ මෙහෙම ගියා ඉදිරි ටික කන්න මොකක්ද ඒ කියන්නේ කාය ගැම්මද පරක්කම් බ්‍රහු ගැම්ම ගනිව් අකමර තව තිබා අරක බගේ දෙවන පිසින් ගම දැන ජලෙන්ජ් එක බාර ගන්න මොන අනිවාර්යෙන් මොකද රහ දැන් තර හොඳටම දෙනවා ඇස් දෙකෙන් අඳුරු බේරනවා පුළුවන් නම් try කරලා බලන්න කනෝ කන ඉවරයක් කරන්නෙත් නැහැ පුළුවන් නම් try කරලා වීඩියෝ එකක් දාලා පෙන්නන්න හරි හරි ඒක තමයි. අම්බෝ තනිපයි. ජර කර ගන්නවා අම්බෝ බත් කන්න දත්තේ නැති දෙන්නේ. එන්න රහයි කේන්තියයි සැරයි ඔක්කොම කලම්ලාදී පොඩි බඩිය අමාරුකුත් අල්ලුවා. ඈ බැද්දට පාත්තෙන් බැද්දට. පෙරේතේ වටේ වට කරගෙන දන්නේ අපි යන්න බෑ. ඒක කල්නේ නෑ මෙච්චර මේ බරු හලෝ අතරම දැන් තර වැඩි පොඩි ගොඩක් නෙවෙයි තින්නේ එකමනම කවුරු හරි එක්කෙනයි දෙන්නයි තෝරමු ටක් ගාලා එතන අනිත් එක කන්න ඕනේ කවුරු හරි එක්කෙනෙක් මං ගලා පාවිච්චි කරා අර නැටි පිළිනුක් කම අම්මලා අද අච්චාරු එපා වුණා ඈ නෑ අංගලා අල්කන් බබායගේ කන්න බෑ අයියෝ. පෙම්බිලි තමුට. Jika suan apa tahaman nih? Udah atas itu tiba kurang gimana nih? කරවෙල්ලු ගෙඩිය බලටම යන්නේ රැගියෝන ගෙදර ගියාම Yang kenal lokal nang. Pada puro dah lah sini dan
අම්මා හරි පළවෙනිය තේරෙනවා පළවෙනි පෙනිපෙනින්න පළවෙනියා මේ කම අපුටිය බිලරේ මූ අපිට කෝචොක්තියක් දැම්මේ හොඳේ අපි ගා ගොඩක් තියෙනවානේ අන්තිම ගෙඩිය අලුවනේ අතුරු මොනවා එපා එපා අපි බේර ගනින් දෙක කාපන් ඉක්මනට ගානම ඉවරයි කාලා හරි ඉතින් මූ ඉවරයි මම නම් දෙකනේ කොහොම ඔපෙන්න මම තමයි පළවෙනි ස්ථානය ගත්තේ මෙතන මට තෑග ගෙදරට ඇත්ති කියලා දෙනවා ඒක ගෙදර ගියාම දෙන්න ඉතින් මේ වීඩියෝ එකටම කොටසක් දානවා දෙක ටැග් ඕ අල්මාරියක්ද දෙන්නේ අම්බා මුදාමන අපේ තරම් ගොඩක් දිරන එක මූවත පැරදිලා මුට අද ගැම්ම නෑ අට සැරත් තියන්නේ ඉවර කරංකෝ ඉතින් මන් දෙකනේ කොහම කෝ පොඩ්ඩ ඉඳහම මූට 150ක් විතර තියෙනවා ඔන්නේ දැන් ගඟට පයින් නේද රෝ දුවගෙන පයින් එපා කිඹුලා ඉන්නවා කංගර පයින්න කට ගගේ උබාගෙන ඉන්න දෙනවා ඔයාලා ඔබාගෙන මම කියන්නේ පොඩි අම්මා අම්මා ආජා තමා බලන්න ටික ටික තියෙනවා කියනවා අම්බා ඒක වතුර ගන්න ඉබගෙන මම වතුර එකක් වෙන්න හරි ඉවරයි දෙවනියත් තෝරුණා තා පොඩ්ඩයි මගෙත් තියෙන්නේ ඔය රෙඩි කරන්න බෑ අම්මෝ ඇති ඒ ප්ලේට් එක එහෙම් පිටින්ම තව එහෙම් පිටින්ම තව ගෙඩි 20ක් තියෙනවා එහෙනම් ගයිස් අපේ වීඩියෝ එක නවත්තනවා මතක ඇතුව අපි subscribe කරන්න අනිත් අයට බලන්න share කරන්න පුළුවන් නම් මේ අභියෝගේ බාර ගන්න මේක කරන්න එපා අනිවාර්යයෙන්ම මතක කරගන්න අපි subscribe කරලා bell icon එක click කරලා තියාගන්න තවත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබ සැමට සුබ දවසක්